ආදරණීය ඔයාව ගෞරවයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් කොහොමද ඔයාට? ඔයා සතුටින් සනීපෙන් ඇති කියලා මං හිතනවා. මමත් ගොඩාක් සතුටින්. ඉතින් මං අද උදේම මේ ෆ්‍රිජ් එක හොදගත්තා. අපේ ගෙදර මට මැනේජ් කරන්න බැරි තැන් තියෙන දෙකයි. එකක් ෆ්‍රිජ් එක, අනිත් එක ඇඳුම් අල්මාරිය. මොකද මං හිතනවා එහෙම මැනේජ් කරගන්න බැරි ෆ්‍රිජ් එක එහෙම දැන් පොඩි කියලා. මොකද මේවා අපි ඊයේ පෙරේද ගත්තේව නෙමෙයිනේ. මෙවුවා දැන් අවුරුදු 20ක් වෙනවා මම මේ ෆ්‍රිජ් එක අරගෙන. ඉතින් එතකොට අපේ දරුවෝ පොඩි. දැන් ඒගොල්ලෝ ලොකුයි. ඉතින් ඒගොල්ලෝ කන බොන જાති වෙනස්. එයාලත් එක එක જાතිය වගේ නැහැලා ෆ්‍රිජ් එකට දාගන්න ඕනේ. ඒක හින්දා වෙන්නේ නැති. ෆ්‍රිජ් එක නිතරම අපිලිවෙල වෙනවා. ඉඩමදි හින්දා වෙන්නේ නැති. ඉතින් මට හිතෙනවා දැන් අලුත් ෆ්‍රිජ් එකක් ගන්න කාලේ හරි කියලා. ඉතින් ෆ්‍රිජ් එක හොදලා කරලා මම ගියා හොරන බඩු ගේන්න. ඉතින් ඒ ගෙනාව බඩු ටිකක් තමයි මේ තියෙන්නේ. මේ පෑන් එක මං ගෙනාවේ මිරිස් 3-5 බදින්නමයි. මොකද තාච්චි එකනේ මං මිරිස් 3-5 බදින්නේ. ඒක චුට්ටක් අර රත් වෙන්න වෙලා යනවා වගේ කියලා මට හිතුණා. මේක ඉක්මනින්ම රත් වෙයි කියලා හිතලා තමයි මේක ගෙනාවේ. ඉතින් මේ තියෙන්නේ ලිප්ටන් yellow label තේ එක. ඒක හරිම රසයි. ඒකේ පාට ලස්සනයි. තේ එකත් හරිම රසයි. ඉතින් මේ උදේ 10ට 11ට විතර ඇති දැන්. හරිම රසණයක් උත් තියෙනවනේ. ඉතින් මේ ක්ලෝරොක්ස් එක වෙන්දට මම ගේන්නේ. මේක නම් ක්ලෝරෝ කියලා එකක්. මම මේවා වැඩිපුරම ගේන්නේ මොබ් බ්‍රෂ් හොදන්න. බාල්දියට ඕකෙන් මූඩි 3-4ක් දාලා රින්ස පොඩ්ඩකුත් දාලා මොබ් බ්‍රෂ් එක දාලා තිබ්බහම හොඳට කුණු ගිහිලා හොඳ සුදු පාටට එනවා මොබ් බ්‍රෂ් එක. ඔයත් කරලා බලන්නකෝ. ඉතින් ඒකම හොරණ ගිය වෙලාවේ කරවලක් ගෙනාවා. ඉතින් මේ කරවල මං මේ ඔලුව අයින් කරලා වලිගය අයින් කරලා ඒව ඔක්කොම කරලා තමයි ගෙනහලා කන්ටේනර්ස් වලට දාගන්නේ. මං හැබැයි ගේ ඇතුළේ නම් මේවා කරන්නේ. එළියේ මේසයක් තියෙනවා. ඒ මේසෙ තියාගෙන තමයි ඒ වැඩ ටික කරන්නේ. ඉතින් මේ කීරමින් ගෙනාවා, කෙලවල්ලු කරවල ගෙනාවා, තලපත් ගෙනාවා, තව කට්ට කරවල ටික ගෙනාවා, මෝර කරවලත් ගෙනාවා. ඉතින් මෝර කරවල නම් අපි උයන්නේ නැහැ. අර චූටියට කපලා ගැඹුරු තෙලේ බදින තමයි ගේන්නේ. ගැඹුරු තෙලේ බෙදලා කරපිංච ටිකකුත් දාලා මිරිස් කුඩු ටිකකුත් දාලා ගත්තාම හරිම රසට තියෙනවා. ඉතින් මං මේ මස් මාළු ඒව මොනවත්ම ගෙයි හොදන්නේ නැහැ, සිංක් එකේ හොදන්නේ නැහැ. එළියේ කරපිංච ගහක් තියෙනවා. ඒ ගහ යට පොඩි ටැප් එකක් දාගෙන තියෙන්නේ. ඉතින් ඒ ටැප් එකේ තමයි මං පිලී ಜಾති සේරම හොදන්නේ. ඒ හොදලා ඉතින් ඒ වතුර ටිකත් කරපිංච ගහටම දැම්මාම අර කරපිංච ගහට හොඳයි කියනවනේ අර පිලී වතුර. ඉතින් ඒක හින්දා එතකොට මැස් වෙන්නෙත් නෑ ගෙට ගෙයි සිංක් එක පිළිගඳ ගහන්නෙත් නෑ. ඒ ටික ඔක්කොම හින්දා මම ඉතින් එළියෙන් තමයි ඔක්කොම හොදගෙන ගෙට අරන් එන්නේ. ඉතින් එහෙම කළත් මැස්සෝ ඉන්න වෙලාවල් තියෙනවා. මේ දවස්වල නම් ගොඩාක්ම මැස්සෝ ඉන්නේ මං හිතනවා අපිරිසිදුකමට නෙමෙයි. එයාලට එළිය රස්නි වැඩි ඇති. ඒක හින්දා තමයි එයාලා ගේ ඇතුළටම එන්න බලන්නේ. නිතරම ගේ ඇතුළට එන්න බලනවා. දොර ජනෙල් වහලා තියෙනවා හැබැයි ඉතින් එන්නේ නැහැ. එහෙම ඉන්නත් බෑනේ අපිටත් රස්නිනේ ගොඩක්. ඉතින් තලපත් මාළුයි කෙලවල්ලු මාළුයි තමා ගෙනාවේ. ඒ දෙක මං හොදලා කහ ටිකක් දාලා කන්ටේනර්ස් වල දාලා ෆ්‍රිජ් එකට දාගන්න හදන්නේ. ඉස්සෙල්ලා ඇත්තටම මම දැන් මේ ප්ලාස්ටික් එකේනේ. එතකොට මාළු කෑලි අර අයිස් බැඳිලා වගේ එහෙම හයියටම තියෙනවනේ. දැන් හැබැයි එහෙම නැහැ. ඉතින් මේ තියෙන්නේ පොල් තෙල් හිඳගෙන ආවා. දැන් ගොඩක් දවස් හිඳගෙන ඇවිල්ලා අවුවේ තියලා පාදලා තමයි මේ තියෙන්නේ. එහෙනම් කළු පාටටනේ පොල් තෙල් ටික එන්නේ. පොල් ගෙඩි 30කින් තමයි අපි මේ පාර පොල් හින්දේ තෙල් හින්දේ හොඳ අවුවකුත් තියෙන හින්දා දවස් 4-5ක් වගේ පොල් ටික වේලනකොට ඇති වුණා. හොඳටම
වේලිලා තිබුණා. ඊට පස්සේ ගිහිල්ලා හිඳගෙන ඇවිල්ලා දවස් දෙකක් විතර අපි අවුවේ තියෙනවා. තෙල් ටික. ඒතකොට තමයි අටට මණ්ඩි ටික බැහැලා තෙල් ටික පෑදෙන්නේ. ඊට පස්සේ ඉතින් අර හොඳ ගෝස් කෑල්ලක් වගේ සිනිඳු රෙදි කෑල්ලකින් පෙරන්න ඕනේ පොල් තෙල් ටික. එහෙම පෙරුවාම තමයි මේ වගේ සුදු පොල් තෙල් එන්නේ. ඒ වුණත් අඩිය තවත් චුට්ටක් තියෙනවා. ඉතින් මං දවසක් ටීවී ප්‍රෝග්‍රෑම් එකක ඇහුවා ડોක්ටර් කෙනෙක් කියනවා ගෙදර ස්වභාවිකව හිඳ ගන්න පොල් තෙල් 3-4 සැරයක් පාවිච්චි කළත් ප්‍රශ්නයක් නෑ කියලා. ඉතින් ඒක අහපු දවසේ මම අපේ පොල් තෙල් ඉතින් ඔය පපඩම් බෙදලා ඉතුරු වුණාම චිකන් බෙදලා ඉතුරු වුණාම නැවත ඉතින් පාවිච්චි කරනවා. ඒක ප්‍රශ්නයක් නෑ කියලා ડોක්ටර් කියපු නිසා. ඉතින් මම මේ පොල් තෙල් ටිකක් ගෙදර තියෙන පොඩි බෝතල් වලට දාගත්තා. මම ගෙනාව සෝයා සෝස් ගෙනහැල්ලා ඒ ප්ලාස්ටික් බෝතලයකනේ සෝයා සෝස් එහෙම එන්නේ. මම මේ සෝස් එක ගෙනහැල්ලා දාගත්තා ග්ලාස් බොටල් එකකට. ඉතින් මං හිතනවා ප්ලාස්ටික් බෝතලේ තියෙනට වැඩිය හොඳයි මේ ග්ලාස් බොටල් එකේ තියෙන එක කියලා. ඒක ලොකු ගාණක් උනේත් නෑ රුපියල් 700ක් වගේ තමයි මගේ හිතේ මට මතක හැටියට ඒ බෝතලේ උනේ. ඉතින් මම ඕඩර් කරගත්තු බඩු ටිකකුත් ආවා. මේ තියෙන්නේ ප්ලේට් රැක් එකයි රෙඩ් චෙරි කියන බ්‍රෑන්ඩ් එකේ ග්ලාස් කන්ටේනර්ස් ටිකයි මෙන්න මේ පෑන් එකයි. ඉතින් මං මේ ටික එනකොට මම අපේ දුවෙක් ඉන්නවා ජපානේ. ඒ දුවත් එක්ක කෝල් එකේ තමයි ඉඳී. ඉතින් මං කිව්වා මෙහෙම ඕඩර් කරගත්තු බඩු ටිකක් ආවා කියලා. ඉතින් ඒ පාර එයා කිව්ව මොනවද කියලා ඇහුවාම මම කිව්වා මෙහෙම ප්ලේට් රැක් එකක් කියලා විස්තර කියනකොට එයා පෙන්නුවා එයා ගාවත් තියෙනවා ප්ලේට් රැක් එකක් මේක ගැනද කියන්නේ කියලා. එතකොට ඇත්තටම බලනකොට මේ ප්ලේට් රැක් එකම තමයි. වුඩන් වලින් කරවපු එකක්. ඉතින් මේ එයා මගෙන් ඇහුවා නැන්ද ඔක ගත්තේ කීයද කියලා. මං කිව්වා රුපියල් 900 ගාණක් වගේ වුණා. ඉතින් ගෙදරට ගේනකොට 1000 ගාණක් වගේ වුණා කියලා. එයා කියනවා එයා ගත්තේ yen100ලු. yen100 කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 200ක්ලු. ඉතින් මට හිතුණා ජපානයේ කෙනෙක් ප්ලේට් රැක් 10ක් ගන්නකොට ලංකාවේ අපිට ගන්න පුළුවන් එක ප්ලේට් රැක් එකයි. ඉතින් ඔන්න ලංකාවේ අපේ තත්ත්වේ. අපි පව් කියලා මට හිතුණා. ඉතින් ඒ අතරේ ඔන්න දැන් හවස 3:00ට 4ට විතර ඇති තේ එකක් බොන්න කියලා මං එනකොට පාන් අරගෙන ආවා. ඒ පාන් වලට සම්බෝලයක් තමයි හදන්නේ. ඒකේ මම මිරිස් කෑලි ලුණු කුඩු නෙමේ දැම්මේ ලුණු කැට දාලා ඒ ලුණු කැටයි මිරිස් කෑලි එකට කොටන්න ඕනේ. ඒ කොටනකොට අර මිරිස් එක මික්ස් වෙලා ලුණු කුඩු ටික නිකන් සීනි කැට වගේ අන්තිමට සම්බෝලෙදි හැපෙනකොට හරිම රසක්. ඒක වෙනමම රසයක්. ඔයත් ලුණු කුඩු දාලා හදන කෙනෙක් නම් ලුණු කැට දාලා හදලා බලන්න. ඒක හරිම රසයි. ඉතින් මේ දවස්වල දෙහි ගෙනාවේ නෑ. ගහේ බර වෙලා තියෙනවා නාරං. ඒකින්ද නාරං තමයි මම හැමදේටම දාන්නේ. ඉතින් තේරුමක් නෑනේ බොරුවට දෙහි ගේන්න. ඉතින් මේකත් වෙනමම රසයක්. සම්බෝලට නාරං දැම්මහම දෙහි වලින් එන රස වෙනස්. නාරං වලින් එන රස තවත් රසයක්නේ. ඉතින් ඒකල්ලා පාන් ටික ටෝස්ට් කරගත්තා සම්බෝල දාලා. ඒකත් හරිම රසට තිබුණා. ඉතින් ගිය වර මගේ වීඩියෝ එක බලලා හොරණම ඉන්න නංගි කෙනෙක් මැසේජ් එකක් දාලා තිබුණා. එයා හොරණ ටවුන් එකේමයි ඉන්නේ. දැන් නම් ඉන්නේ කුවේට් වල කියලා. ඉතින් මමත් එයාට රිප්ලයි කරා. ඉතින් මම මේකෙදි මට මතක් වුණා යාව. ඉතින් ඔයා හොඳින් ඇති කියලා මම හිතනවා නංගි. අපි වෙනුවෙන් ඔයාගේ පවුල විතරක් වෙනුවෙන් නෙමෙයි ඔයාලා ඔය දුක් විඳින්නේ අපි වෙනුවෙනුත් එක්ක. ඉතින් හැමදේම ඔයාලව දෙවියෝ ආරක්ෂා කරන්න ඕනේ. රටේ ඉන්න හැම සහෝදරියක්ම දෙවියෝ ආරක්ෂා කරන්න ඕනේ. අපි වෙනුවෙන් දුක් විඳින ඔයාලව. ඉතින් ඔයා හොඳින් නම් මට මැසේජ් එකක් දාන්න මේ වීඩියෝ එකත් බලලා. ඉතින් දැන් ඔයාගේ අවුරුද්දට ලෑස්තිය කොහොමද? මම නම් කර්ටන්ස් ටික ඔක්කොම හොදලා විරලා අරගෙන නමලා තියලා ඉවරයි. මම දෙවෙනි දිනදලා දැන් පළවෙනිදා පෝයනේ.
පළවෙනිද පොඩි වැඩක් කරන්නත් තියෙනවා. මම ඒක පුළුවන් වුණොත් ඔයාලට වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඉතින් දෙවනිදා ඉඳලා මකුණු දැල් කඩලා ජනෙල් පිහ දාලා හිමිහිට ගේ අස්පස් කරන්න පටන් ගන්න තමයි හිතාගෙන ඉන්නේ. මොකද එහෙම අපි ගොඩක්ම ලං වෙලා පටන් ගත්තොත් අපිට ඒව කරගන්න අමාරු වෙනවා. එතකොට අපිට බර වැඩිනේ ගොඩක් වැඩ එකතු වුනහම ඒක ඔලුවටත් වදයක්නේ. ඒක හින්දා දැම්ම ඉඳන් පොඩ කරගත්තාම අපිට නිදහසේ වැඩ ටික ඉවර කරගන්න පුළුවන්නේ. මං ඒ අතර ඉතින් අපි ඇඳුම් ගන්නත් යන්න එපා නේද? කොච්චර ප්‍රශ්න තිබුණත් මොන යුද්ධ තිබුණත් ඉතින් අපි අපේ අවුරුද්ද සතුටින් සමරන්නත් එපා. ගෙවල් දොරවල් නැවුම් කරගෙන අලුත් ඇඳුම් අරගෙන අවුරුද්ද පිළිගන්න බලන් ඉන්න ඕනේ කියලා මට නම් හිතෙන්නේ. ඉතින් දැන් සම්බෝලෙත් හදලා පාන් ටෝස් කරගන්නත් දාලා මේ තේ එකක් හදාගන්න හැදුවේ. අද ගොඩක් මහන්සි අවුව වෙලාවනේ හොරණ ගියේ. ඉතින් පුදුම රස්නයක් තිබුණේ. ඒත් ඇවිල්ලත් ඉතින් චුට්ටක්වත් නිකන් ඉන්න නෑ. ඉතින් ඒ ගෙන අපු හැම දෙයක්ම අස් කරලා දැන් මේ 4:04 විතර ඉතින් මං හිතන්නේ ඊට පස්සේ රැයට කෑම හදන්නත් එපා. ඉතින් මං ඒවත් වීඩියෝ කළා. ඒකට අද වීඩියෝ එක දිග වෙන හින්දා ගෙනාවේ නැහැ. හෙට අනිවාර්යයෙන්ම මං ඔයාට රැය කෑම හදන වීඩියෝ එකත් අරගෙන එන්නම්. ඉතින් එතකන් හැමදෑමත් වගේ ඔයා සතුටින් පරිස්සමෙන් ඉන්න. මගේ වීඩියෝස් බලන, මට කමෙන්ට් කරන ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි. සතුටින් පරිස්සමෙන් එහෙනම් ඉන්න. අවුරුද්ද ලබන්නා වූ අවුරුද්ද ඔයාටත් මගේ රටවැසියන්ටත් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා හදවතින්ම ආශිර්වාද කරනවා. ගිහින් එන්නම්. ඔයාටත් මගේ රටටත් ජය වේවා.